තුන් හැවිරිදි ත්‍රිවිල් රියදුරෙකි. තමාට නියම වී තිබූ ත්‍රිවිල් හයරය අවසන් කර නිවසට පැමිණෙමින් සිටියදී ඔහු මෙම භයානක සිදුවීමට මුහුණ දුන්නේ හඳ ගිලගෙන තිබූ අමාවක දිනයකදීය. බොහෝ රෑ බෝ වී තිබූ නිසා ඉක්මනින් ගෙදර යාම සඳහා ඔහු කෙටි මාර්ගයකින් ගමන් කිරීමට තීරණය කළා. එම මාර්ගයේ කෙටි දුරක් යන විට ඔහුට කැලෑබද මාර්ගයකින් යාමට සිදුවනවා. ඝන මීදුම නිසා ඔහුට මාර්ගය ද හරියට පෙනුනේ නැත. ඔහු ඉදිරියට ඇදී යන විට ඔහුට කාන්තාවකගේ කෑගැසීමක් ඇසෙන්නට පටන් ගත්තා. හිතට ආ චකිතය නිසා ඔහු නොනවත්වා ධාවනය කළා. ටික වේලාවක් යද්දී ඔහුට ඇසුනේ එම කාන්තාව උදව් ඉල්ලා කෑගසන හඬයි. ඔහු තම වාහනයේ ඉදිරියෙන් නවතා වටපිටාව සෝදිසි කරමින් කාන්තාවගේ කෑගැසීම ඇසෙන පැත්තට ගමන් කළා. කැලෑව ඇතුළට ඔහු කොච්චර ගියත් අතහැර දැමූ ළිඳක් හැර කෑගැසූ කාන්තාව නම් ඔහුට දැක ගැනීමට හැකි වුණේ නැත. තමාගේ සිත රැවටුණා යයි සිතූ අෂාන් නැවත හැරි නිවස බලා යාමට තීරණය කළා. අෂාන් අඩි කිහිපයක් ඉදිරියට ගමන් කරන විට ළිඳට කුමක් හෝ වැටුණු සද්දයක් ඔහුට ඇසුණා. දෙවරක් නොසිතා අෂාන් ළිඳ ළඟට යන් වූයේ ඒ කුමක්දැයි බැලීමටය. පුදුමයට කාරණාව නම් ළිඳේ වතුරවත් සෙල නොවීමයි. නැවත වරක් තමාගේ අනුමානය වැරදි යයි සිතූ අෂාන් එතනින් පිටත්ව යාමට තීරණය කළා. ඉදිරියට ඇදුනද හිතේ හටගත් බිය නිසා ඔහු නැවත වරක් ළිඳ දෙස හැරී බැලුවා. ළිං කටෙන් මතුවී තිබුණේ කාන්තාවකගේ අතක. මේකටත් වූ අෂාන් පිටුපසවත් නොබලා එක් එල්ලේ තම මෝටර් රථය වෙත දිව ගියා.